අයිබෝවන් හැමෝටම මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මම අලුතෙන් ගෙන්නපු ඕඩර් එකක්. මම මේක ඕඩර් එක ගෙන්නුවේ මැලේසියාවේ Shopee කියන ඇප් එක හරහා. අපි මේක අන්බොක්ස් කරන හැටි පොඩ්ඩක් බලමු. හරි guys, මේ තියෙන්නේ ඕඩර් ඩීටේල්ස් ටික. මම COD ගෙන්නුවේ. right guys, මේ තියෙන්නේ මම අලුතෙන් ඕඩර් කරපු headset එක. මේ headset එක මොඩල් එක වෙන්නේ Tune 700 BT කියන මොඩල් එක. ඔයාලට බලපන් nice look එකක් තියෙනවා. instruction ටික තියෙනවා. wireless earphone. මෙතන front page එක. ඔයාලට බලා ගන්න පුළුවන් nice look එකක් තියෙනවා. මෙතන ගාලා 12 hours batteries තියෙනවා කියලා. active noise cancelling කියලා තියෙනවා. right, අපි මේක unbox කරගෙන බලමු. right. හරි. හරි guys, මේ තියෙන්නේ මම අලුතෙන් ඕඩර් කරපු මගේ අලුත්ම headset එක. JBL කියලා ගහලා තියෙනවා. හරි, මේක JBL original version එකක් නෙවෙයි. right. මේකේ ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා charger cable එක. මේක C type charger cable එකක් ඉන්නේ. ඊට අමතරව මේ තියෙන guys headset එක. ඒක බලා ගන්න පුළුවන්. wow. nice cushion එකක් තියෙනවා. right guys, මේ තියෙන්නේ මම අලුතෙන් ඕඩර් කරපු මගේ headset එක. මෙතන ගත්තාම මෙතන තියෙනවා button on off switch එක තියෙනවා. මේක press කරන් ඉඳියම on වෙනවා. right, මෙතන indicator එකක් තියෙනවා guys. මේ බලා ගන්න පුළුවන් blue color. ඊට අමතරව මෙතන තියෙනවා charge port එක. ඊට අමතරව cable එක cable එක ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඊට අමතරව sound අඩු වැඩි කරන්න බටන් එක එනවා. ඊට පස්සේ ඊට අමතරව මේක adjustable. ඒක බලා ගන්න පුළුවන්. ඇත්තට මේක head එකට හොඳ comfortable එකක් තියෙනවා කියලා හිතෙනවා. right guys, මේක තමයි මම අලුතෙන් ඕඩර් කරපු JBL wireless headphone එක. එතකොට guys, මේකට මට මැලේසියාවේදී වුණේ පොඩි ගාණක්. මේක 35ක් හෝ 40ක ආසන ගාණක් තමයි වුණේ. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තම රුපියල් 2500ක් 3000ක් වගේ. පොඩි මුදලක් වුණේ. ඉතින් guys, ඔයාලත් try කරලා බලන්න. මම හිතන්නේ මේක ලංකාවේ තියෙන online app හරහත් order කරන්න පුළුවන් කියලා මම දැක්කා. චුට්ටක් search කරලා බලන්න. right guys, එහෙනම් අද unboxing video එක වෙන්නේ මගේ අලුත්ම headset එක ඔයාලට launch කරපු එක. හරි, නම් හැමෝටම good luck. Thank you.